අපි අද ඇවිල්ලා ඉන්නේ අමන්දාවේ ස්පයිස් ගාඩන් පැත්තට. දැන් අපේ තියෙනවා ස්පයිසස් වර්ග ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ආවා සාදික්ක. අපේ සාදික්ක ගස් ගාවට මේ තියෙන අපේ එකේ සාදික්ක ගහක්. දැන් අපි මේක ගෙඩියක් මම කඩාගත්තා. දැන් මේ තව ගෙඩියක් තියෙනවා කඩා ගන්න මේකේ. මේ තව සාදික්ක ගෙඩියක් කඩාගත්තා. ඇත්ත වශයෙන්ම මේ සාදික්ක කියන එක සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. ඉස්සරින් ඉඳන්ම අපේ කුළුබඩු විශේෂයක් තමයි සාදික්කා. එක්ක මේ සාදික්ක කියන එකේ අපි මැද්දට මේකේ තියෙන මැද්ද තියෙනවනේ. දැන් අපි මේක පෙන්වන්නම් මම මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ සාදික්ක මැද තියෙන ගෙඩිය. මේක තමයි සාදික්කා. මේ වටේ තියෙන්නේ වසාවාසි. මේ තියෙන වසාවාසි. එතකොට අපි මේ දෙකම ප්‍රයෝජන ගන්නවා. මේ වසාවාසි ප්‍රයෝජන ගන්නවා, සාදික්ක ප්‍රයෝජන ගන්නවා. අමන්දාවෙන් තමයි මේ සියලු දේවල් ඔබට බලා ගන්න පුළුවන්. ස්පයිස් ගාඩන් එකේ දැන් අපි ඊළඟට ආවා අපේ ගම්මිරිස් වගාව පැත්තට. දැන් බලන්න අපේ ගම්මිරිස් වගාව තියෙනවා අක්කර 2ක විතර ගම්මිරිස් වගාවක් තියෙනවා. ඒත් එක්කම අපි දැන් මේ වෙලාව මේ බලන්න මේ ගම්මිරිස් කරල් මේ ගම්මිරිස් කරල් අපේ මේ තියෙන ගම්මිරිස් කරල් මේ අමු ගම්මිරිස් කරල්. දැන් අපි මේ ගම්මිරිස් කරල් තමයි අපි අවුවෙන් වේල්ලා ඊට පස්සේ අපි ගම්මිරිස් වේලිච්ච ගම්මිරිස් තමයි අපි ප්‍රයෝජනට ගන්නෙ. අපි ඉස්සලා ඇත්ත වශයෙන්ම අපි මිරිස් වලට කලින් අපි ගම්මිරිස් තමයි පාවිච්චි කරේ. මේ ගම්මිරිස් අපි අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරපු ගම්මිරිස්. මේ අපි හරිගස්සපු ගම්මිරිස්. මේ තියෙන්නේ අමන්දාවේ ගම්මිරිස්. මේ අපේම ගම්මිරිස් අපි වෙලා අවුවේ වේල්ලා අරගෙන ඉවරලා පැරණි ක්‍රමයට තමයි අපි මේ ගම්මිරිස් අපි හදාගෙන තියෙන්නේ. බලන්න අපේ ගම්මිරිස් අපේ ගාඩන් එක කොච්චර ලස්සනට තියෙනවද කියලා ඉවරලා. අමන්දාවේ මේ වටේම අපි ඇවිදින ගමන් අපි මේ අපේ බිලින් ගස් තියෙනවා මේ හරියේ. මම ඒක මේ දැකලා නැවතුනේ. ඒත් බලන්න මේ බිලින් වල දැන් මේ බිලි මල් හැදිලා ගොඩක්. ඒකෙන් මේ පොඩි ගෙඩි එනවා දැන් බිලි මල් වලින්. ඒත් එක්කම අපි දැන් මේ ලොකු ගෙඩිත් මම දැන් කඩාගත්ත මේ තියෙන බිලින් ගෙඩි. අපි බිලින් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ඇත්තට මේක ඇඹුල් ගතිය තියෙන හින්දා අපිට මේ ඇඹුලක් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇඹුල් ඒ වගේම අච්චාරු බිලින් අච්චාරු ඒ වගේම ලොකුම දේ තමයි මේ දවස්වල අපනයන ශේෂ්ත්‍රයට ලොකු පිටුවහලක් කරලා තියෙන බිලින් වේල්ලා අපනයනය කරන්න පුළුවන්. මම හිතන්නේ කවුරු හරි එම අපනයන ව්‍යාපාරයට යනවා නම් බිලින් වලින් පටන් ගන්නත් පුළුවන්. ඒත් එක මට කියන්න දෙයක් තියෙනවා. මේ බිලින් ගහේ අපි මේ එනකොට මේ දවස්වල තිබ්බා මීවදයක් බැදලා. දැන් මේ මීවදෙත් දැන් මී කඩන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් දැන් මම දැන් ලබන සුමාන වෙනකොට මේ මීවදේ ඇත්තටම කඩන්න. ඒකෙන් අපි මීපැණි අරගෙන අපි ඒ කඩන වෙලාවේදී ඔපු කට්ටියට පෙන්නන්න. මේ මීවදයක් කොහොමද අපි මීවදෙන් අපි මීපැණි ගන්න කියලා. ස්පයිස් ගාඩන් එකේ අපි දැන් ආවා කරාබු නැටි. මේ
ගස් තියෙන පැත්තට මේ තියෙන අපේ කරාබුනැටි ගස් මේ හරි කරාබුනැටි ගස් තියෙනවා. මොකද ඇත්තටම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිය මොකද තෙත් කලාපෙත වැඩියෙන්ම කරාබුනැටි හැදෙන්නේ. නමුත් අපේ කරාබුනැටි ගස් අපි දැන් අවුරුදු ගානකට කලින් මේ හිටපු කරාබුනැටි ගස් අපි තාමත් ඒක අපි කොහොම මේක රැක ගන්න ඕන අපේ තෙතමනේ එක ගහට දීලා අපි ඒකට විශේෂ ක්‍රමවේදයක් අපි අනුගමනය කරලා තියෙනවා මේ කරාබුනැටි රැක ගැනීම සඳහා. අපි අපේම ගස් වලින් කඩාගෙන වේලගත්ත කරාබුනැටි තමයි මේ තියෙන්නේ. මේ අපි මේක තමයි අපි අමුයෙන් අපි කරාබුනැටි කඩලා ඊට පස්සේ අවුවේ වේල්ල තමයි මේ කරාබුනැටි අපි අපේ ප්‍රයෝජනට ගන්නෙ. ඕන කෙනෙකුට මේ අමන්දාවට આવොත් අපේ කරාබුනැටි ගස් බලන්න පුළුවන්. ඒත් එක්ක මේ කරාබුනැටි මේව ගන්න පුළුවන්. එන්න අමන්දාවට එන්න. අමන්දායි පමණයි මේවා. කරාබුනැටි වගාවේ දැන් මේ තව තියෙනවා අපේ මේ හරිය තියෙනවා ගස් වර්ගයක් තියෙනවා අපි ඒකත් මේ පෙන්වන්න ආවේ මේ කරාබුනැටි ඒත් එක්ක මේ හරිය අපි තියෙනවා මේ කුරුදු වගාව මේ හරිය පැල වගාවක් තියෙන්නේ අපේ එහා පැත්තේ තියෙන කුරුදු ඇත්තටම මේ කලින් හිටවපු වගාවකුත් මේ කුරුදු අපේ අමන්දාවේ කුරුදුත් දැන් අපි ළඟදිම කුරුදු කපනවා දැන් අපි කුරුදු කපන මට්ටමට ගස් ටික ලොකු වෙලා තියෙන්නේ අපිට එතකොට ස්පයිස් ගාඩන් එකේ අපිට තියෙන තව තියෙන අපිට එනසාල් පෙන්වන්න ඕනේ එනසාල් වගාව අපි පෙන්වන්න තියෙනවා තව ඒ වගේ ගොඩක් ස්පයිසස් වර්ග අපි තියෙනවා. අපි දැන් අමන්දාවේ ස්පයිස් ගාඩන් එකේ දැන් එනසාල් වගාව පැත්තට තමයි මේ ආවේ. මේ තියෙන අපේ එනසාල් වගාව. තව අපේ එනසාල් ගොඩක් දිහා පැත්තෙත් තියෙනවා. දැන්ට නම් ඇත්තටම මේකේ කරල් නෑ. ඔකට පෙන්වන්න මට ඇත්තටම මේ විශේෂයෙන්ම අවශ්‍යතාවය තිබ්බා කරල් පෙන්වන්න. නමුත් දැන් මේ දවස්වල කරල් නෑ. නමුත් අපි මේ කරල් වලින් ගත්ත එනසාල් තමයි මේ තියෙන්නේ. මේ එනසාල් අපි අපේ ප්‍රයෝජනට වගේම අපි අපනයන ශේෂ්ත්‍රයටත් දැන් අපි හිතලා තියෙන එනසාල් අපනයන කිරීම සඳහා කරාබුනැටි වගේම අපිට ළඟදිම කට්ටියට මේ අමන්දාවට ආවොත් මේවා බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ වටේ තියෙන අපේ හර්බල් ගාඩන් එක. මේ අපේ ගොඩක්ම දේශීය ඖෂධ පැල වර්ග අපේ ගොඩක් අපි හිටවලා තියෙනවා. අපි ඒක පසුව අපි වෙන වෙනම ගහෙන් ගහට අපි ඒක ප්‍රයෝජනත් එක්කම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.